අපේ එම්.ඒ. සුසන්ති මහත්මිය හොඳ අත්පොල් සන්නාදයකින් සභාව ආරම්භ කිරීම සඳහා ඔබතුමියටයි මේ ගෞරවනීය ආරාධනය. ප්‍රධාන ආරාධිත අමුත්තන්ගෙන්ද ප්‍රජා පොලිස් කොට්ටාසේ සියලුම නිලධාරීන්ගෙන්ද ලක්විදු පෙරපාසලේ ගරු විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙන්ද ආදරණීය දෙමව්පියන් දරුවන්ගෙන්ද අවසරයි. මීට අවුරුදු 2කට කලින් ලක්විදු පෙරපාසලට අපේ පුංචි බබාලා අරන් එද්දි අද වගේ මතකයි. එයාලා දොරල් ජනල් අල්ලගෙන අම්මේ මාව දාලා යන්න එපා කියලා අඬපු හැටි. හෙටත් ඒ වගේ වුන් අඩාවි. හැබැයි ඒ අම්මා මතක් වෙලා නෙමෙයි. අපිව මොන්ටිසෝරි එක්ක යන්න. අනේ අම්මේ මට ටීචර් බලන්න ඕනේ. මගේ යාළුවෝ බලන්න ඕනේ කියලා. මොකද එයාලා දන්නේ අද මේ වගේ ලස්සන දවසක් මේ විදියට කොන්සර්ට් එකක් කරලා මේ හදන්නේ එයාලගේ පෙරපාසල් ජීවිතයට සමු දෙන්න කියලා. ඉතින් තවත් එක දවසක් කියලා හිතාගෙන අද එයාලා ලස්සනට නටනවා. ඉතින් අද මේ පෙරපාසලින් නික්මෙන මේ දරුවෝ 15 දෙනාට වගේම ඒ ආදරණීය අම්මලටත් පුංචි වේදනාවක් හිතේ ඇති. මොකද මේ අවුරුදු 2 පුරාවටම ලක්විදු පෙරපාසල කියලා කියන්නේ අපිට අපේ ගෙදර වගේ. අපේ දරුවන්ට අපි අම්මලා වුණා වගේම මේ ආදරණීය ගුරුවරුත් අම්මලා වගේ බැඳීමක් ඇති කරගත්තා. හමු වෙන හැම තැනකම වෙන්වීමක් තියෙන නිසා මේ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයටගෙන විශේෂ කරුණු කීපයක් මතක් කරන්නට කැමැතියි. ලක්විදු පෙරපාසල කියලා කියන්නේ ප්‍රජා පොලිස් කොට්ටාසය මගින් සිදු කරන මේ බොරැල්ල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වලට අතිමහත් සේවයක් සපයන ආයතනයක්. රුපියලට හැමදේම කෙරෙන කාලෙක ඇත්තටම එකම රුපියලක්වත් අරගන්න නැතුව පොතපත පවා මේ කියන පෙරපාසලෙන් ලබා දීලා නොමිලේ අධ්‍යාපනය අවුරුදු 2ක් පුරාවටම අපේ දරුවන්ට දුන්නා. ඒ වගේම සතියේ දවස් 5 තුන් වේලෙන් වේල් දෙකක්ම අපේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරාලන්නට කටයුතු කරා. පොලිස් ආරක්ෂාව යටතේ අපේ දරුවන්ට දැඩි රැකවරණයක් ලබා දුන්නා. ඉතින් ප්‍රජා පොලිස් කොට්ටාසේ ඉහළ තලයේ ඉඳන් පහළ තලයේ දක්වා සියලුම නිලධාරීන්ට අද නික්මෙන මේ දෙමව්පියන්ගේ විශේෂ ස්තුතිය මම මේ වෙලාවේ පුද කරන්නට කැමැතියි. ඒ වගේම ආදරණීය හැම දිනාටම අම්මා කෙනෙක් වගේ සැලකපු අපේ ආදරණීය දරුවන්ට හැමදාමත් ලොකු ටීචර් වුණු දීපිකා මහත්මියව ගරු විදුහල්පතිතුමියවත් ආදරයෙන් මතක් කරන්න ඕනේ. අවුරුදු 2ක් පුරාවටම විවිධ ගැටලු මැත්තේ අපි මේ ගමන යන් ඔයාලා ඉන්න මාත් එක්ක අපිත් ආවය පසුපසින් මේ අවුරුදු 2 පුරාවටම දාලා යන්න දුකයි. නමුත් යන්නම වෙනවා. එතුමියට තවත් අවුරුදු ගණනාවක් මේ කාර්ය ඒ විදිහටම කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ චමිලා ගුරුතුමිය, රිද්මා ගුරුතුමිය, රසිකා ගුරුතුමිය. නටන්න බැරි අයද ලස්සනට නටුවා. කතා කරන්න බැරි අයද ස්ටේජ් එකේ කතා කරා. ඉතින් එවැනි තත්ත්වයට දරුවන්ව හැඩගැස්සුවේ ආදරණීය ගුරුවරු. අයන්නට එහා ගිහිපු ලස්සන දේවල් දරුවන්ට කියලා දුන්නා. හොඳ නරක පෙන්නලා දුන්නා. ගුරුතුමියනි ඔබ සියලු දෙනාටත් අපේ විශේෂ ස්තුතිය පුද කරනවා. මේ පුංචි ශ්‍රී ලංකාව ඇතුලේ යම් දවසක අපේ පුංචි දරුවෝ ඉහළ තලයක වැජපෙනවා නම් ඒකේ මුල් මඩි තාලම මේ ලක්විදු පෙරපාසලයි. ඉතින් එවැනි දහස් දරුවන් බිහි කරන්නට ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවා. ස්තුතියි.